කුසල චේතනාවෙන් සිදු කරන ලබන ඊ타ම කුඩා පින්කමක් වුවත් ඔබට දිව්‍ය විමාන සැප සම්පත්තිය ලැබීමට උපකාරී වන බව පෙන්වා දෙන කෙටි කතාවකට අපි දැන් යමු. සුමන විමානයේ රහස. අතීතයේ එක්තරා රාජධානියක නුදුරු කුඩා ගම්මානයක සුමන නමින් තරුණයක් ජීවත් වුණා. ඇය ජීවත් වුණේ ඊටාම සරල දුප්පත් පැල්පතක. නමුත් ඇය සතු එකම වස්තුව වූයේ පිරිසිදු හදවතයි. ඇයගේ ජීවිතය ගෙවුනේ සරල කාරණා තුනක් මතයි. පළවෙනි එක තමයි තිරිසන් සතුන්ට දක්වන නිමක් නැති කරුණාව. දෙවෙනි එක සංඝයා වහන්සේලා කෙරෙහි වූ අපරිමිත ගෞරවය. තුන්වෙනි එක කවදාවත් බොරු නොකීමේ ඇත්ත කතා කරන ගුණය. එක් දවසක අහස කළු කරලා මහා වැස්සක් ඇදහැරුණා. මුළු ලෝකයම තෙත්බරිත වෙද්දී සුමන දුටුවා මහා මඟ වඩින තරුණ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ දැඩි කුසගින්නෙන් සහ විඩාවෙන් වැඩම කරන බව සුමනට වැටහුණා. එදින සුමනට ආහාරයක් තිබුණේ ඊටාම සුළු අල කොටසක් පමණයි. මේ කුඩා අල කැබැල්ල ගැන ඇය දෙවරක් හිතුවේ නැහැ. වැස්සේ තෙමීමින් ගොස් මහා ගෞරවයෙන් එම ආහාරය පූජා කළා. ස්වාමිනී, මෙම සුළු ආහාරය පිළිගෙන ඔබ වහන්සේගේ ශක්තිය නැවත ලබා ගන්න. ඇය පිරිසුදු හිතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක භික්ෂුන් වහන්සේ ආශිර්වාද කරලා නිහඬවම වැඩම කළා. ඒ සරල දාණය ඇගේ ජීවිතයේ මහා රහස වේයයි ඇය කවදාවත් දැන සිටියේ නැහැ. කාලය ගෙවි ගියා. සුමන ඇගේ මිනිස් ජීවිතයෙන් සමුගත්තා. ඇය ඇස් අරින විට ඇය දුටු දසුනින් ඇය මවිතයටපත් වුණා. ඇය සිටි පස්වලින් සැදුණු කුඩා පැල්පතක නොවේ. දිදුලන රන් කුළුණු, මැණික්කල් අල්ලපු බිත්ති, සුවඳ විහිදුවන දිව්‍ය මල් යායක්. ඇය උපත ලබා තිබුණේ දිව්‍ය විමානයක. ඇය අසල සිටි දිව්‍ය සත්වයෝ ඇයට මෙසේ පැවසුවා. සුමන, මවිත වන්න එපා. මේ ඔබේ කරුණාවන්ත සිතේ සහ ඔබ එදා පූජා කළ ඒ කුඩා ආහාර කොටසේ ආනුභාවයයි. සුමනට සියල්ල වැටහුණා. ලෝකෙ ඉදිරියේ ඇය දුප්පත් වූවත් ඇය කළ කුඩා කුසල් ක්‍රියාවෙන් ඇයව ලෝකයේ ධනවත්ම තැනැත්තිය බවට පත් කළා.